when the city sleeps and shadows grow. Tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. අයිබෝවන් මේ ඩාක් ෂැඩෝ රේඩියෝ සියල සර කාලයකට පස්සේ මාසෙකට විතර පස්සේනේ මේ මාසේ ප්‍රෝග්‍රෑම් එකක් දැම්මනේ නෑ නේද නෑ මේ මාසේ අප්‍රේල් වල අන්තිම ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරේ හරි අයිබෝවන් මේ ඩාක් ෂැඩෝ රේඩියෝ සියල සර කාලයකට පස්සේ සියල සර අපි කලින් කතා කරේ රජ්ජුරු බණ්ඩාර පුරාවත ගැන. දැන් අපි ඊළඟට එන්නේ මාතර පුරාවත. අපි මාතර දකුණු කෙරවලේ ඉඳලා සිංහරාජ මායිමට වෙනකන් යන ගමන් වගේ පළවෙනි ආරම්භය. මේක සියල සර 8 වෙනි එපිසෝඩ් එක. එහෙම නේද? ඌ 8 වෙනි පරිස 8 වෙනි එපිසෝඩ් එක. හැබැයි මේකේ මාතර පුරාවත කියන එකේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් අපි පටන් ගමු දෙවුන්දර පුදබිමේ. ඒක දකුණු කෙරවලනේ. එහෙනම් අපි ඒක ගැන විස්තර දැනගන්න යන්නේ සුපුරුදු පරිදි සඳරු දිල්ෂාන්. අයිබෝවන්. අයිබෝවන් ඉසුරු ඔබටත් අයිබෝවන් ඉසුරු ඔබටත් අපි වහන් ඉන්න සියලුම ශ්‍රාවක සහෘදයන්ටත් අයිබෝවන්. අපි කලින් කතා කරා රජ්ජුරු බණ්ඩාර දේව පුරාවත පිළිබඳව. අපි අලුත් මානයකට යොමු වෙලා මාතර ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මාතර ඓතිහාසික පුදබිම් අතරින් පළමුවෙන්ම නම කියවෙන ස්ථානයක් පිළිබඳව මේ මාතර කතාව තුළ පළමුවෙන්ම සාකච්ඡා කරන්නේ. ඒ තමයි මාතර කිව්වම මුලින්ම නම කියවෙන පුදබිමක් පිළිබඳව. ඒ තමයි දෙවුන්දර ඓතිහාසික පුදබිම. මාතර නගරයේ සිට බටහිර දෙසට වැටී තියෙන මාතර තංගල්ල මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කළ විට ඔබට දෙවිනුවර ඔර්ලෝසු කණුව හමු වෙනවා. ඊට බොහොම මෙපිටින් වම්පත් දකුණු පසින් දිස්වන පිවිසුම් කවුළු 3කින් සමන්විත ප්‍රධාන ද්වාරයෙන් සහ තවත් සෙසු ප්‍රවේශ මාර්ග 2කින් ඔබට දෙවිනුවර ශ්‍රී උත්පලවන්න විෂ්ණු මහා දේවාලයට ප්‍රවේශ වන්නට පුළුවන්. මේ පුදබිම ප්‍රධාන වශයෙන්ම බෞද්ධ විහාරස්ථානයක් වශයෙන්ුත් ඒ වගේම දේවාලයක් වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා. වංශ කතාවලට අනුකූලව ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී රෝහණ රාජ්‍ය පාලනය කර දප්පුල රජු විසින් මේ දේවාලය කර වූ බව සඳහන් වෙනවා. වන්න දෙවියන් එක් අවස්ථාවකදී කිහිරි කඳක් එහෙම නැත්නම් කිහිරි දැව කඳක් වශයෙන් ඒ වෙස්ගෙන මුහුදේ පාවෙමින් පැවති බවත් මේ සිදුවීම දැක්ක ගම්මු මේ කිහිරි කඳ ගොඩබිමට ගෙන ඒමට සඳහා මුහුදට යන විට ඒ කිහිරි කඳ නැවතත් මුහුද දෙසට ගමන් කළ බවත් නැවතත් ගම්මුන් ගොඩබිමට පැමිණි පසු කිහිරි කඳ ගොඩබිම දෙසට ළඟා වන බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සිදුවීම මේ විදියට සිද්ධ වෙද්දී රටේ රජුරවන්ට පවා ගම්මු
මේ සිදුවීම සැලකර සිටිනවා. ඒ අනුව දප්පුල රජතුමා එම ස්ථානයට පැමිණි විගසම මේ කිහිරි කඳ ගොඩබිමට ගසාගෙන විත් ගොඩබිම මුහුදු වෙරළේ නැවතිලා තියෙනවා. මේක බොහොම අනුහස් සහිත සිදුවීමක් යයි හිතපු රජතුමා රාජාඥාවක් නිකුත් කරනවා මේ කිහිරි කඳ පාවිච්චි කළා දේව ප්‍රතිමාවක් නිර්මාණය කරන ලෙසට. නමුත් ඒ අවස්ථාවේදී කිසිවෙකුත් මේ ආශ්චර්යවත් සිදුවීම හේතුවෙන් මේ කිහිරි කඳ කපා දේව ප්‍රතිමාවක් නිර්මාණය කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් බොහොම වයෝවෘද්ධ පුද්ගලයෙක් මේ කිහිරි කඳ කපා දේව ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට ඉදිරිපත් වෙනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය පහසුකම් සපයලා දීලා සියල්ලන්ම ඒ ස්ථානයෙන් විසිරලා යනවා. පසුවදා රජු උදෑසනින්ම නැවත පැමිණෙනවා මේ දේව ප්‍රතිමාව නෙලීමේ වැඩ කටයුතු කොහොමද කියලා දැක් බලා ගන්න. ඒ අවස්ථාවේදී මේ මහලු පුද්ගලයා දේව ප්‍රතිමාව නෙලන්නට ඉදිරිපත් වූ පුද්ගලයා දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිහිරි කඳෙන් කැපී ඉවත් වූ දැව කොටස් කිසිවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මනුෂ්‍ය රූපයට ඉතාමත් සමීප අංග ලක්ෂණ වලින් සර්ව සම්පූර්ණ දේව ප්‍රතිමාවක් මේ කිහිරි කඳෙන් නිර්මාණය කර තිබෙනවා. උත්පලවන්න දෙවියන් පිළිබඳව සඳහන් කරද්දී ජන විශ්වාසයේ එක් අවස්ථාවකදී එකිනෙක පරස්පර මතවාදයන් දරනවා. එක් පිරිසක් සඳහන් කරනවා මේ දෙවිනුවර දේවාලයේ වැඩවෙසෙන්නේ විෂ්ණු දෙවියන්. විෂ්ණු දෙවියන් සඳහා තමයි මේ දෙවිනුවර දේවාලයේ පුද සත්කාර පූජා විධි පැවැත්වෙන්නේ කියලා. පිරිසක් ඒ විදියට සඳහන් කරද්දී තවත් පිරිසක් සඳහන් කරනවා නැහැ දෙවිනුවර වැඩ හිඳින්නේ උත්පලවන්න දෙවියන් කියලා. මේ උත්පලවන්න දෙවියන් විදියට බොහෝ දෙනා කියන්නේ සතර මහා දෙවිවරුන්ගෙන් එහෙම නැත්නම් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා කැපවන සතර මහා දෙවිවරුන්ගෙන් ධෘතරාෂ්ට්‍ර දෙවියන් උත්පලවන්න දෙවියන් විදියට හඳුන්වනු ලබන බව. ඒ වගේම තවත් පිරිසක් ප්‍රකාශ කරනවා මේ ඉන්දියාවෙන් පැමිණි ඉන්දීය සම්භවයක් සහිත මේ විෂ්ණු දෙවියන් ලංකාව තුල උත්පලවන්න දෙවියන් විදියට හඳුන්වනවා. ඒ අනුව උත්පලවන්න දෙවියන් සහ විෂ්ණු දෙවියන් කියන්නේ එක දෙවි කෙනෙක්. ඒ දෙවියන් උදෙසා තමයි මේ දෙවිනුවර දේවමාලිගයේදී පුත් සත්කාර පවත්වන්නේ කියලා. කෙසේ හෝ මේ මතවාදයන් निराකරණය කර ගැනීමට අපිට සාක්ෂි සාධක බොහොම අඩුයි. මේ තමයි ආතර ජනතාවගේ විශේෂයෙන්ම දෙවුන්දර ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සහ ඒ පිළිබඳව කියවීමක් ඇති ජනතාව තුළ පවතින අදහස. විශේෂයෙන්ම දෙවුන්දර ප්‍රදේශයේ ස්වර්ණමය අවධියක් විදියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කෝට්ටේ සහ පොළොන්නරු යුගයන්. මේ කාලවලදී දෙවුන්දර වෙළඳ නගරයක් වගේම වරායක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඉබන් බතුතා සඳහන් කරන ලද ඓතිහාසික ලේඛන වලින් සහ සංදේශ කාව්‍ය වලින් මේ දෙවුන්දර පිළිබඳව සාක්ෂි සාධක හමු වෙනවා. ඒ වගේම මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, අයවන පරාක්‍රමබාහු යනාදී කීර්තිමත් ආදි රජවරුන් විසින් දෙවුන්දර දේවාලය සඳහා ගම්වර පූජා කළ බවද ඉතිහාසයේ සඳහන් වෙනවා. බොහොම සශ්‍රීකව පැවති මේ දෙවුන්දර පුරවරයත් දෙවුන්දර දේවාලයේ මේ පුදබිම ආශ්‍රිත මේ පරිසරයට පෘතුගීසීන් ආක්‍රමණයක් එල්ල කරනවා. එහිදී මුල් අවස්ථාවේ මේ
දේවාලය සත්මහල් ප්‍රාසාදයක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. නමුත් තෝමස් ද සූසා නැමැති පෘතුගීසි නිලධාරියා ප්‍රමුඛ පෘතුගීසි භටයන් විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් මේ සත්මහල් දේව මන්දිරය විනාශයට පත් වෙලා දේව මන්දිරයත් විහාරස්ථානයත් විනාශයට පත් වෙනවා. එෙහිදී ඔවුන් දේවාලයේ තිබූ රන් රිදී මුතුමැණික් ආදී බොහොම වටිනා කොල්ලකෑමට ලක් වෙනවා. එදා ඒ සත්මහල් දේව මන්දිරය සහ භූමියේ තිබූ නටඹුන් අතුරින් අද අපිට දක්නට ලැබෙන්නේ ගල්ගේ නැමැති ගෘහ නිර්මාණයක් සහ පැරණි දේවාලයට අයත් ගල් කණු කිහිපයක් පමණයි. ඒ වගේම අපිට දැන් දක්නට තියෙන දෙමහල් දේව මන්දිරය ඔබ දෙවුන්දර පුදුබිමට ඇතුළු වෙද්දීම ඔබගේ වම්පසින් ප්‍රධාන ద్వාරයෙන් ඇතුළු වන්නේ නම් ඔබගේ වම්පසින් දක්නට ලැබෙන නිල් පැහැති දෙමහල් දේව මන්දිරය 20 වන සියවසේදී නිර්මාණය කරන්නට යෙදුණක්. එය මෑත ඉතිහාසය තුළ නිර්මාණය කරන ලද දේව මන්දිරයක්. ඒ වගේම තමයි දෙවුන්දර දේවාලයට අමතරව මේ පුදබිමේ තියෙන බෞද්ධ මන්දිරය නැත්නම් බුදු මැදුර ඊටම සුවිශේෂී. ලොව පළමුවැනි ධම්මපද විහාරය නිර්මාණය වෙන්නේ දෙවුන්දර පුදබිමේ. දේවාල භූමියට වඩා මදක් ඉහළින් නිර්මාණය කර තියෙන මේ ධම්මපද විහාරයේ ධම්මපද පුස්තකය තුල ඇතුළත් වන ඒ ගාථාවන්ට අදාළ වන අයුරින් ඒවායේ නිදාන කතාවන් නිරූපණය වන අයුරින් චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. ඒ සිතුවම් වලට ආభాෂය අරගෙන තියෙනවා මහනුවර සම්ප්‍රදායෙන් සහ වෙරළබඩ කලාපයේ තියෙන මේ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන මේ බටහිර ජාතීන්ගේ බලපෑම ආක්‍රමණයන් හමුවේ ඇති වුණු බලපෑමත් එක්ක මේ ලංකාවේ වෙරළබඩ නිර්මාණය වුණු නව චිත්‍ර කලාවේ ආభాෂයත් මේ ධම්මපද විහාරයේ සිතුවම් කරණයට බලපාලා තියෙනවා. ඉන් අනතුරුව විහාරස්ථානයේ දාගැබ බුබ්බුලාකාර ස්වරූපයකින් නිර්මාණය කරලා තියෙන දාගැබ මේ වටා අනුරාධපුර යුගයට අයත් වටදාගයක් පැවති බවට අනුරාධපුර යුගයේ අවසාන කාල පරිච්ඡේදයට අයත් වටදාගයක් පැවති බවට දාගැබ වටා පිහිටුවා තිබෙන ගල් කණු මගින් දැනට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙවුන්දර පුදබිමට ඔබ ප්‍රධාන ద్వාරයෙන් පිවිසීමේදී ඔබට දක්නට ලැබෙන ප්‍රධානම ඓතිහාසික පූජනීය වස්තුව තමයි හිටි බුදු පිළිම වහන්සේ. ඉතාමත් ශාන්ත ඉරියව්වෙන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් නෙලා තිබෙනවා. එය සම්පූර්ණ ශ්වේත පැහැයෙන් දක්නට තියෙන්නේ. එහි රැලි සහිත සිවුරක්, ඒ වගේම අර්ධව පෙනෙන රැස්වලල්ලක් මේ අනාදිය පවතිනවා. ඒ වගේම තමයි විහාරස්ථානයේ බෝධිය පිළිබඳව සාකච්ඡා කරද්දී බොහෝ දෙනා පවසනවා මේ දෙවුන්දර බෝධිය දෙතිස් පළරුහ බෝධියෙන් එකක් විදියට ඒ පරිසරය ඇත්තම ඉතාමත් ශාන්ත පරිසරයක් මේ බෝධිය අසල පරිසරය. මේ විදිහට දෙවුන්දර දේවාලය 20 වන සියවසේ දැන් පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් අනතුරුව විශාල බිඳ වැටීමකට ලක් වෙනවා, පරිහානියට ලක් වෙනවා. ඉන් අනතුරුව 20 වන සියවසේදී නැවත වැඩ කටයුතු ආරම්භ කරනවා. එෙහිදී බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසාන අදියරේදී තමයි පාලන නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ. දැන් බොහෝමයක් දුරට විහාරස්ථානය සහ දේවාලය යථා තත්ත්වයෙන් ක්‍රියාත්මක වනවා. විශේෂයෙන්ම දේවාලයේ අභ්‍යන්තරයේ පවතින විෂ්ණු දේව පිළිමය එහෙම නැත්නම් උත්පලවන්න දෙවියන්ගේ පිළිමය ඉතාමත් ශාන්ත රුවක් ඔබට දකින්නට පුළුවන් කියොත් ඉතාමත් ශාන්ත රුවක් මනුෂ්‍ය සැබෑ මනුෂ්‍ය රූපයකට සමානව නිර්මාණය කරලා තියෙන දේව ප්‍රතිමාවක්. ඇසළ මාසයේ තමයි දෙවුන්දර
මාසය කියන්නේ දෙවුන්දර පෙරහැර පැවැත්වෙන මාසය. ඉතාමත් උත්කර්ෂවත් පෙරහැරක් දප්පුල රාජධානී සමයේ සිට මේ දක්වා පවත්වාගෙන එන බව තමයි ඉතිහාසය තුළ සඳහන් වෙන්නේ. මේ පෙරහැරට පහතරට නර්තන සම්ප්‍රදායට අයත් බොහොමයක් නර්තන, ගායන, වාදන එක රාශී වෙනවා. මාතර විශේෂයෙන්ම දකුණේ මාතර පුරවරයේ සංස්කෘතික අනන්‍යතාවය ඉතාමත් හොඳින් නිරූපණය කරන කලා මංගල්‍යයක් විදිහට මේ දෙවුන්දර ඓතිහාසික ඇසළ මහා පෙරහැර අපිට හඳුනගන්නට පුළුවන්. එතකොට දෙවුන්දර කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ තියෙන වැදගත්ම පුදුවීමක්. අපි ඊළඟට කොතනද යන්නේ? මාතර තාරකා කොටුවට. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු මාතර තාරකා කොටුව ගැන. එහෙනම් අදට අපි යනවා. සුබ දවස. සුබ අනාගතය. When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to